ඇසිපිය හෙලීම සාමාන්‍ය සෞඛ්‍ය සම්පන්න ක්‍රියාවක්. ඔයාගේ ස්වයංක්‍රීය ස්නායු පද්ධතියට ස්තුතිවන්ත වෙන්න ඔයාට ඇසිපිය හෙලීම ගැන සිතන්න ඕන නැහැ. ඇසිපිය හෙලීම ආකාර තුනකින් සිදුවෙනවා. එකක් තමයි හුස්ම ගැනීම වැනි යටිසිතින් සිදුවෙන ක්‍රියාවලිය කරහා ඇසිපිය හෙලීම. දෙවෙනි එක තමයි ඔබ ස්වේච්ඡාවෙන් සිදු කරන ඇසිපිය හෙලීම. අනිත් එක වෙන්නේ ඇස් ආසන්නයේ අනතුරුදායී සිදුවීමක් සිදුවන විට ඔබේ ඇස්පියන් ඉබේ වැහෙන අවස්ථාව. ඔබ ඇස්පිය නොහෙලා ඉන්නව නම් ඔබේ ඇස් වියලි සහ වේදනාකාරී ඒව බවට පත් වෙනවා. ඒ වගේම ඇස්පිය හෙලීමේ ක්‍රියාවලිය නිසා ඔබව ආසාදන වලින් වැළකෙනවා. බොහෝ වැඩිහිටියන් විනාඩියකට 14 වතාවක් හෝ 17 වතාවක් ඇසිපිය හෙලනවා. මේක පැයකට 840ක් නැත්නම් 1200ක් වගේ ප්‍රමාණයක්. ඔබ දිනකට පැය 8ක් නිදා ගන්නව නම් දිනකට සාමාන්‍යයෙන් 16 වතාවක් පමණ ඇසිපිය හෙලලා තියෙනවා. ඇත්තටම මට ඔයගෙන් සමාව ගන්න ඕන. මේක බැලුවාම ඔයාලා හිතලම ඇස්පිය ගහන්න ගන්නවා. ඒක කරදරයක් බවට පත් වෙලා ටික වෙලාවක් යනකම් නවත්ත ගන්න බැරි වෙයි.